අයිවොන් යාළුවනේ ඊයේ පෙරදා මාලිමාවේ පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීනියගේ ස්වයං පුරුෂයා විදුහල්පති කුඩුත් එක්ක අහු වුණා මත්ද්‍රව්‍යත් එක්ක ඔහුගේ පුතත් සමග. මෙතන ගැටලුව තියෙන්නේ මීට මාසයකට උඩදිත් මේ මන්ත්‍රීවරියගේ පුතා මත්ද්‍රව්‍යයක අහු වෙලා පොලිසියට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. එතකොට මේවා සමාජයට ආවේ නැහැ. ඒ සිළු දේවල් වැහිලා වහලා තිබ්බේ. හැබැයි අර කේලබද්දර පද්මයේ මිද්දේනිය ප්‍රශ්නත් එක්ක වෙතින් වෙත විපක්ෂයේ සිළු නංගන් ගෑවිලා ඒ ෆෝන් වල තිබ්බ දේවල් සියල්ලම සමාජගත වුණා හැම පැත්තෙම එළියට ආවා. හැබැයි මේවා වැහිලා තිබ්බේ. අනික් කාරණේ තමයි මේ මාලිමාවේ මේ മന്ത്രിවරගේ ස්වයං පුරුෂයා ගුරුතුමා විදුහල්පතිතුමාගේ ෆෝන් එක චෙක් කරොත් අපේ මහින්ද සර් කියලා තිබ්බාද නැද්ද කියන ගැටලුවක් තියෙනවා. මොකද ජේපීගේ ගුරු සංගමේ නායකයාත් එක පවිරු පාසා නම් අනිවාර්යයෙන්ම දරන්න ඕනේ මේගොල්ලෝ ගුරුවරු හැටියට. ඒක එකක්. එතකොට මේ කිසි දෙයක් එළියට එන්නේ නැහැ. මේවා තමයි අපිට තියෙන ජනතාව හැටියට තියෙන ගැටලු. එතකොට මාළේ මන්ත්‍රීවරිය දැන් ඉල්ලාස් වුණාට හරිනම් ඉල්ලාස් වෙන්න ඕනේ. අර පුතා පළවෙනි වතාවට පොලිස් අත්අඩංගුවට පත් වුණාම මේක මාලිමාවේ මිනිස්සු නොදැන හිටියද? අන්න ඒක තමයි තියෙන ගැටලුව. ඉතින් මේ කොලේ වහලා තමයි මේගොල්ලෝ දිගින් දිගට ගහන්නේ කියන කතාව මේ හැමදාම ඔප්පු වෙනවා. ඊළඟ ටිල්ලින් සිල්ලා මේ පෙරදා කළුවමුදර ප්‍රාථමික පාසලේ උත්සවයකට සහභාගී කරවගෙන තියෙන ආස්තිස්ස සංගමයේ විසින් මේ ඔප්පු. මේ කළුවමුදර ජාතික පාසල කියලා කියන්නේ විශාල වශයෙන් ව්‍යවසායකයෝ ඊළඟට රැකියා අවස්ථා උත්පාදනය කරන විශාල වශයෙන් රටට වැඩදායි මිනිස්සු බිහි කරපු පාසල් මාතාවක්. විශාල වශයෙන් මේ පාසලෙන් සුවිශේෂී පුද්ගල චරිත බිහි වෙලා තියෙනවා. ඒකකොට මේ ටිලින්ස්ලා කියලා කියන්නේ ඉස්කෝල ළමයිට ඉස්කෝලෙන් දෙන්නේ නැතුව පාසල් අධ්‍යාපන කඩාකප්ප කරලා වර්ජනය කරලා දවල පත්‍රිකාවට විරුද්ධව ජනතාව ඊළඟට පාසල් ළමයින්ගේ මොළ කාලා පන්ති පහ කරලා විශාල වශයෙන් මේ අඩපණ කරපු මණියෙක්. පස් ගිනි තියපු කල්ලියේ කණ්ඩායමේ සමාජිකයෙක් වාද්දුව අමුදා කඳුරට ගහලත් උට චෝදනා තියෙනවා. ඒ කාලේ ඉඳන්ම ਉਹ හිරගත වෙලත් ඉඳලා තියෙනවා. ඒතර මෙවැනි මිනිහෙක් මොකටද මේකට ගෙන්වවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද පාසල් මාතාවට කරපු අගෞරවයක් කියලා තමයි මම දකින්නේ. ඉතින් මොනම උඩ සිල්ලිසිලා ගෙන ආවද කියන තමයි ප්‍රශ්නේ තියෙන්නේ.